චීත්ත හැට්ටයක් වගේ ඇඳුමක් ඇඳලා ඉඳපු දේවදූතිකාවන් පින් අනුමෝදන් කරද්දී අතුරුදහන් වුණා. අභිරහස් ගුහා පළතුරු උයන්නාදී දේවල් තියනවා. සුමන සමන් දෙවියන්ගේ අඩවියේ කටවරද්ද ගන්න නම් එපා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ වගේම මුළු ලෝකයේම ඉමහත් පිරිසක් පැමිණ වන්දනාමාන කරන ආශිර්වාද ලබා ගන්න සිරිපා මළුව ගැනයි. රත්නගිරි, ස්වර්ගරෝහණ, සමනල කන්ද කියන සියලු නම් වලින් ශ්‍රීපාදය හඳුන්වනු ලබනවා. පරිවාර කඳු පොරවාගත් ශ්‍රීපාද ශේෂ කන්ද අඩි 7360ක උසකින් යුක්තයි. දෙසැම්බර් මාසයේ උදුවක් පොහෝ දිනයෙන් ශ්‍රීපාදය වන්දනා කිරීම පටන්ගෙන එය මැයි මාස වෙසක් පොහෝ දිනයෙන් අවසන් වෙනවා. ලංකා ඉතිහාසයේ ලියවුණු පූජාවලිය සඳහන් පරිදි ශ්‍රීපා අඩවියේ අධිපති තමයි සුමන සමන් දෙවි හාමුදුරුවෝ. හැබැයි ජිනකාල මාල නම් පාලි ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ රාමා, ලක්ෂ්මන්, කතරගම, සමන් යන 4 දෙවියන් භාරකාරයන් වෙන බවයි. හින්දු භක්තිකයන් ශ්‍රීපාදයට එන්නේ ශිව දෙවියන්ගේ පාසලගුණ තියෙනවා කියලා හිතාන. ඒ වගේම මුස්ලිම් භක්තිකයන් ශ්‍රීපාදයට එන්නේ ආදම්ගේ පාසලගුණ තියෙනවා කියලා වන්දනාමාන කරන්න. නමුත් අපි කවුරුත් හොඳින් දන්නා පරිදි අපේ බෞද්ධ ඉතිහාසයට අනුව ගන්නකොට බොහෝ පොත්පත් ලිපි ලේඛනවල සඳහන් වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පාසලගුණ තිබෙන බවයි. ඒ කාලේ සමනල කන්දේ දෙවි දේවතාවුන් කොට්ටාසයක් වැඩ වාසය කරලා තියෙනවා. ඒ දේව කොට්ටාසේ රජතුමා තමයි සුමන සමන් දෙවියෝ. බුදුහාමුදුරුවන්ගේ පළමු ලංකා ගමනේදී බණ අහලා සෝවාන් වුණු දෙවි කෙනෙක් තමයි මේ සුමන සමන් දෙවියෝ කියන්නේ. සමනල කන්ද මුදුනේ තියෙන ඉන්ද්‍රනීල මාණික්කය මතට අදිෂ්ඨාන කරලා පාසලකුණ තබන්න කියලා සුමන සමන් දෙවියෝ බුදුහාමුදුරුවන්ට ආරාධනා කරලා තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ පාසලකුණ සටහන් වූ පසු ඉන්ද්‍රනීල මාණික්කය අතුරුදහන් වුණා කියලා ජනප්‍රවාදවල කියවෙනවා. කොහොම නමුත් කවදා හරි දවසක ලෝකවාසී ජනතාව මේ ශ්‍රීපාදය වන්දනා කරන්න පැමිණෙන බව බුදුහාමුදුරුවන් දැනගත්තා. හැබැයි ඒ ගමන කොතරම් කටුකදැයි බුදුරදුන්ට වැටහුණා. ජනතාවට ශ්‍රීපාදය වන්දනා කරන එක අපහසුයි කියලා බුදුහාමුදුරුවෝ සුමන සමන් දෙවියන්ට පැවසුවා. ශ්‍රීපාදයට පැමිණෙන සිල්වත් බැතිමතුන් ආරක්ෂා කරගන්නවා කියලා සමන් දෙවියන් බුදුහාමුදුරුවන්ට පොරොන්දු වුණා. සුමන සමන් දෙවියන්ගේ අඩවිය තමයි බිම්තැන්න. මහවැලි ගඟ දෙපසට වගේ බොහෝම දුරක් ආධිපත්‍ය උසුලනවා. ශ්‍රීපාද වන්දනා කිරීමේ වාරය පැමිණෙනකොට දෙවියන් වහන්සේ වැඩැම්මවීම කියලා චාරිත්‍රයක් තියෙනවා. එහි ඉතිහාස කතාවට අනුව දෙවන පරාක්‍රම බාහු රජුගේ ඇමති කෙනෙක් හිටියා දේවපතිරාජ කියලා. මොහු සඳුන්ලීයෙන් සමන් දේව ප්‍රතිමාවක් නිර්මාණය කරනවා. එම ප්‍රතිමාව නිර්මාණය කරලා ඉවර වෙද්දී ශ්‍රීපාදයට යන අවාර කාලේ. ඉතින් මේ නිසා මේ පිළිමය ගල්පොත්තාවල ශ්‍රී කීර්ති ශ්‍රී රජමහා විහාරස්ථානයේ තැන්පත් කරනවා. මෙහි තැන්පත් කර ඇති සමන් දෙවියන්ගේ ප්‍රතිමාව අවාර කාලෙ සිට වාර කාලයට වැඩැම්මවීම තමයි දෙවි හාමුදුරුවෝ වඩම්මනවා කියන්නේ. මේ චාරිත්‍රය අදටත් තියෙනවා. ශ්‍රීපාද මළුවට වාර කාලයට ජනතාව පැමිණෙන්නට කලින් කෙම්මුර දවස් 8ක් තුල ශ්‍රීපාදය දෝවනය කරනවා. මුළු මළුවම සුවඳ වතුරෙන් හෝදනවා. සඳුන් මුසු කිරි පැන් ඉහිනවා. ඊට පස්සේ තමයි ශ්‍රීපාදය වන්දනා කරන්න බැතිමතුන්ට අවසර ලැබෙන්නේ. ශ්‍රීපාදයට අතීතයේ අපේ පැරැන්නන් ගියේ බොහෝම ශ්‍රද්ධාවෙන්. ඉතිහාසයේ තියෙනවා තමන්ගේ ගෙවල් දොරවල් හරකබාන වතුපිටි ඉඩම් කඩම් සියල්ල තමන්ගේ ගෙදර අයට ලියලා දීලා තමයි මේ අය ගිහින් තියෙන්නේ. තම ජීවිතේ පරදුවට තියලා ඉතා සැදැහැවෙන් ගිය ගමනේදී සියල්ල අත්හැරීම යන කාරණාව මේ අයට වැටහෙන්නේ නැති. තුන් සරණේ කවි කියමින් කටවරද්ද ගන්න නැතිව කිල්ලට අහු නොවි පිලී ಜಾති නොකා ඉතා සංයමයෙන් යන ගමනක් තමයි මේ සිරිපා කරුණාව කියන්නේ. ශ්‍රීපාදයේ ඇති හාස්කම් දන්න අය නම් කවදාවත් අවඩක් සඳහා මේ භූමියට අඩිය තියන්නේවත් නැහැ.
කවදාවත් සිරිපාදේ යද්දී ගිහින් එන්නම් කියලා කියන්නේ නැහැ. සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් යන්නම් කියලයි කියන්නේ. දෙවියන් බුදුන් කෙරේ විශ්වාසය නැති අයට ශ්‍රීපාද අඩවියේ පාර වරද්දනවා. ඒක අවසානයේ පිස්සුවෙන් කෙලවර වෙනවා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතින් ශ්‍රීපා වාර කාලයේ අවසන් වීමත් සමග පැමිණෙන්නේ අවාරයයි. අවාරයට ශ්‍රීපාදයට යන්න එපා කියන්නේ බොහෝ කරුණු කාරණා නිසා. අවාරයේ ශ්‍රීපාදයේ ගිය ගොඩක් අය කියනවා සුදු ඇඳගෙන හිටි පුද්ගලයින් පෙනිලා අතුරුදහන් වුණා කියලා. අවාරයේදී ශ්‍රීපාදයට යන මාර්ගයේ ගල් පෙරලෙනවලු. ඒ කාලයට ශ්‍රීපාදයට යන මාර්ගය වනයෙන් වැහිලලු තියෙන්නේ. මේ වගේ ගොඩක් දේවල් නිසා ගොඩක් අය අතරමං වෙන්නත් පුළුවන්. අවාරයේ ශ්‍රීපාදයේ බාරව තියෙන්නේ දෙවි දේවතාවුන්ට අලි ඇතුන්ට වගේම සතුන්ට. හුරු අලි ශ්‍රීපාදයේ මුදුනටම යනවලු මේ අවාර කාලෙට. දැඩි වර්ෂාව, දැඩි සුළඟ, කිසිවක් නොපෙනෙන මීදුම, සීතල, අකුණු කෙටීම, කුණාටු, මාර්ගයට ගස් පෙරලීම වගේ ස්වභාවික හේතු වගේම සමහර අද්භූත සිදුවීම් මෙහෙමත් තියෙනවා ශ්‍රීපාදයට අවාරයේ යන්න එපා කියන. මේ කතාව ඈත අතීතයේ ඉඳන්ම කියන දෙයක්. ශ්‍රීපා වනයේ යෝගී භික්ෂුවක් කියන ග්‍රන්ථය මහින්ද අමුගොඩ සහ රංජනී දේදුව කුමාර අතින් ලියවිලා තියෙන්නේ. මේ පොතේ මේ කරුණු අඩංගු වෙලා තියෙනවා. මේ පොත ලියා දැන් අවුරුදු ගණනාවක් වුණත් අද වෙද්දි සාක්ෂි සහිතව කරුණු ඔප්පු වෙලා තියෙනවා. ඒ පොතේ ග්‍රන්ථ කතුවරු සඳහන් කරන්නේ දෙවිවරු, දිව්‍යාංගනාවන්, යක්ෂයින් සම්මනල කඳු මුදුනේහි ඉන්නවා කියලා. එම භික්ෂුව ප්‍රකාශ කරලා තියෙනවා කියලා. තවද ධර්ම දේශනා කරනකොට ස්වාමීන් වහන්සේගේ ඇස් දෙකටම දෙවි දේවතාවුන් දැකලා තියෙනවා කියලා. වස් කාලයේ අවසානයේදී ශ්‍රීපාද මළුවට වැඩම කරන මේ ස්වාමීන් වහන්සේලාට එක පුද්ගලයෙක් දානය පූජා කරනවා. දානය පූජා කරලා අවසානයේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට මේ ස්වාමීන් වහන්සේලා දකිනවා ලාකොල තැඹිලි කහ වර්ණයන්ගෙන් යුතු චීත්ත හැට්ටයක් වගේ ඇඳුමක් ඇඳලා දිග පබළු මාල දාලා ඉන්න දේවදූතිකාවන්. මේ සියලු දේවදූතිකාවන් එකම වගේ. ඒ සූත්‍රයේ අවසානයේ මෙයාලා අතුරුදහන් වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාවට යා නොහැකි ප්‍රදේශවල භාවනායෝගී භික්ෂූන් වහන්සේලා සමනල කන්ද වටේ ඉන්නවා කියලා අනාවරණය වෙලා තියෙනවා. මේ භික්ෂූන් වහන්සේලාගෙන් බහුතරයක් මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලා. ශ්‍රීපාද කන්දේ අබිරහස් ගුහා, පළතුරු උයන්නාදී බැලූ බැල්මට විශ්වාස කළ නොහැකි දේවල් තියෙනවා. ශ්‍රීපාද අඩවියේ අලි ඇතුන් බොහෝ දෙනෙක් ජීවත් වෙලා තියෙනවා. ඔවුන්ගේ අවසන් කාලය ගත කරන්න ශ්‍රීපාදස්ථාන අඩවියම තෝරාගත් බවටද සාක්ෂි හම්බෙලා තියෙනවා. මැරුණු ඇතුන්ගේ ඇත්දල, ඇටකටු සහිත ඇත් සුසාන භූමියක්ද මෙහි තියෙන බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ශ්‍රීපාද අවට ගම්වාසීන් කියනවා ශ්‍රීපාදස්ථානයේ ඊටාම කලාතුරකින් ඝණ්ඨාර සද්දයක් ඇහෙනවා කියලා. ශ්‍රීපාදස්ථාන ප්‍රධාන සංඝනායක වහන්සේ අපවත් වුණදා මේ ඝණ්ඨාර සද්දය අවසාන වතාවට ගම්වාසීන්ට ඇහිලා තියෙනවා. 1817 ජෝන් ඩේව් ශ්‍රීපාද කන්ද තරණය කරද්දී ගලක කැටයම් කරන ලද මැණික් ගල් ඔබවපු පිත්තල වලින් අලංකාර කරන ලද මිනිස් පාදයකට වඩා තරමක් විශාල පාද ලාංඡනයක් විද්‍යාත්මකව සොයාගත්තා. තවත් යම් කාලවලදී ශ්‍රීපාදයට මැණික් වැසි මල් වැහි වහිනව කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. කෙසේ වෙතත් ඇසට නොපෙනෙන කනට නොඇසෙන දේවල් බොහෝමයක් ලෝකයේ පවතිනවා. ඉතින් මේ සියලු දේවල් පිළිබඳ විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවන අතර කවුරුත් සැදැහැසිතින් වන්දනාමාන කරන ශ්‍රීපාදස්ථානය ගැන මෙම ගවේෂණාත්මක වීඩියෝව මෙතනින් නිමා කරමින් අදට නවතිනවා. තින්හබ් අප සමග රැඳී සිටියාට ස්තුතියි. ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා. තවත් මේ වගේ වටින වැදගත් වීඩියෝ නැරඹීමට අපව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා.
එහෙනම් අදට ගිහින් එන්නම් මෙවැනි තවත් වටිනා වැදගත් වීඩියෝවකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන්. සුබ දවසක්.